සියලු ආදරයෙන් පිළිගන්නවා ලෙෆාටි බයිඩෝල් YouTube channel එකට. අද අපි බලමු simple makeup එකක් කරගන්නේ කොහොමද කියලා. ඔයාලා වීඩියෝ එකේ දැක්ක වගේම මුලින්ම ඔයාලගේ face එක prepare කරගන්න ඕනේ. මම use කරන්නේ moisturizer එකක් විදිහට Pond's එකේ එන moisturizer lotion එක. ඔයාලට පුළුවන් face wash කරලා ඔයාලගේ මූණේ moisturizer එක apply කරලා ඔයාලගේ skin එක prepare කරගන්න. ඊට පස්සේ ඔයාලගේ අන්දයි වල නැත්නම් මූණේ ඔය හරිය තියෙන කළු පැල්ලම් මේවා හැමදේම නැති වෙන්න ඔයාලා පුළුවන් concealer එකක් use කරන්න. මම use කරන concealer එක තමයි වියානකේ concealer එක. සාමාන්‍යයෙන් මගේ ඇසට පොඩි කළු ගතියක් තියෙනවා. ඒ නිසා මම වියානකේ concealer එක use කරලා මගේ skin එක even skin tone එකකට ගන්න try කරනවා. ඊට පස්සේ මම වියානකේම එන foundation එක use කරන්නේ. ඒකට මම use කරනවා stick foundation එක. මෙන්න මේ වගේ මූණේ ඔයාලට apply කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් beauty blender එකක් අරගෙන ඔයාලගේ apply කරපු foundation එක හොඳට blend කරගන්න. සාමාන්‍යයෙන් අපි foundation blend කරනකොට අපි ඒක පල්ලෙහාට තමයි මූණ blend කරන්නේ, උඩ පැත්තට නැතුව. ඔයාලට පුළුවන් ඔයාලගේ skin එකේ tone එකක් වැඩියෙන් එන ප්‍රමාණයට skin එකේ blend කරගන්න ඔයාලගේ foundation එක. නම් මේ වගේ පොඩක් ඉතින් මම ලක්ෂණ දෙනවා මැද්දදී. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලට apply කරන්න powder එක. මම මේකෙත් apply කරන්න වියානකේ තියෙන powder එක. මේ products වලට ගන්න පුළුවන් වියානා store එක visit කරලා නැත්නම් ඔයාලට online මේවා purchase කරලා ගන්න පුළුවන්. ඒකෙන් මම powder brush එක use කරලා තමයි powder apply කරගන්නේ. ඊට පස්සේ අපි බලමු eyebrows හදන්න. මුලින්ම eyebrow එක prepare කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් eyeliner එක හඳ ගන්න. මම use කරන්නේ eyeliner pencil එකක්. මුලින්ම අපි eyeliner එක උඩින් මෙන්න මේ වගේ ලස්සනට ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ පල්ලෙහාට චුටක් මෙන්න මේ වගේ ඇඳගෙන ඔයාලට පුළුවන් fill කරගන්න. fill කරගන්න පස්සේ ඔයාලට පුළුවන් brush එක ආයෙත් අරගෙන මේක ලස්සනට prepare කරගන්න මෙන්න මේ වගේ. ඊට පස්සේ ලස්සනට ඔයාලගේ eyebrow එක ලස්සන හැඩයක් එනවා. ඊට පස්සේ අපි බලමු eyeshadow apply කරන්නේ කොහොමද කියලා. මම දැන් හිතට ගමන් ඉන්නේ මොන eyeshadow එකද අපි apply කරන්න කියලා. So I thought to go with the brown shade. Now I just apply the brown shade. මෙන්න මේ වගේ apply කරගන්න පුළුවන්. මම ගොඩාක් ලොකුවට glittery දේවල් වලට යන්න කැමති නැහැ. ඊපස්සේ අපි brown shade එක මේ විදිහට apply කරගෙන ඇස් දෙකේ යට මෙන්න මේ වගේ ෂුටක් apply කරගත්තාම ලස්සනක් එනවා. So yeah, මේ වගේ තමයි look එක එන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් eyeliner apply කරගන්න. මෙන්න මේ වගේ eyeliner එකක් මම use කරන්නේ වියානකේ eyeliner එක. වියානකේ products මාරම පොටි. මොකද ඒකේ ඔයාලට හොඳ ටෙක්ස්චර් එකක් තියෙනවා. ඔයාලට ලස්සනට මේකප් එක තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි දවසම මේකප් එක තියාගන්න පුළුවන් කිසිම ඉෂුවක් නැතුව. ඊට පස්සේ මම blushes apply කරනවා. blushes apply කරනවා මට blush එකේ specific මොකද blushes නෑ, but I apply like this. So මෙන්න මේ විදිහට මූණේ උඩ පැත්තට apply කරන්න. මම නහයත් පොඩ්ඩක් ගන්නවා as something I usually do. ඊට පස්සේ ඔයාලගේ මූණේ යට නිකට දෙපැත්ත මේ විදිහට apply කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ මේකප් එක ලස්සන කරගන්න. ඊට පස්සේ බලමු lip එක කොහොමද prepare කරගන්නේ කියලා. මුලින්ම lip liner එක ඇඳලා ඔයාලගේ lipstick prepare කරගන්න. එතකොට lipstick apply කරද්දී මම පොඩි tip එකක් use කරනවා. lipstick එකත් එක්ක මම use කරනවා Vaseline ටිකක්. මොකද මගේ lips නිතරම dry වෙන නිසා මම Vaseline එක තමයි lipstick එකේ use කරන්නේ. එතකොට මගේ lipstick එකේ look එක මට ටිකක් වෙලාවක් තියාගන්න පුළුවන් නිසා. ඊට පස්සේ අපි කොණ්ඩේ ලස්සනට පීරගෙන බලමු. කොණ්ඩේ usually මම බන් එකක් තමයි දාන්නේ. මේ විදිහට කොණ්ඩේ දෙපැත්තට බෙදලා then ලස්සනට පීරලා ඊට පස්සේ කොණ්ඩේ ලස්සනට උඩට ගැට ගසා ගන්නවා. මම හිම කරන්නේ ගොඩක් ලම මාස නෑ ලූස් hair දාගෙන යන්න. It's like kind of trouble for me. So then after silver color earrings කරමු. earrings මේ විදිහට match කරලා ගත්තා. from Temu actually. So මේ විදිහට තමයි final look එක එන්නේ. So thanks for watching. අපි තවත් වීඩියෝ එකකින්
හදවත නිවන සරින් ලංවී කියන්නම් හරියා